සුබ දවසක් ඔයාලා හැමෝටම. ඉතින් මම අද මේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ අලුත් කර්මාන්තයක් ගැන. අලුත් කර්මාන්තයක් කිව්වට මේක අලුත් කර්මාන්තයක් නෙමෙයි. හැබැයි මගේ YouTube channel එකට නම් මේක අලුත් දෙයක්. ඉතින් ඔයාලා දැනගෙන හිටියද අපි අහක දාන පොල්ලෙල්ලකින් අපේ රටට ලොකු විදේශ විනිමයක් ගේන්න පුළුවන් කියලා. ඒ තමයි කොහොබත් සහ කොහො කර්මාන්තය. ඉතින් අපි අද මේ ගැන කතා කරන්න ඇවිල්ලා ඉන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ කොහො කර්මාන්ත ශාලාවකට. ඉතින් අපි මේක ඇතුළට ගිහිල්ලාම බලමු මොකද මෙතන වෙන්නේ කියලා. මේ ව්‍යාපාර වැඩි විස්තර දැනගන්න මේකේ අයිතිකාර මහත්මයාත් එක්ක කතා කරලා බලමු. දැනගන්න පුළුවන් පොල්ලෙලි ගේන්නේ කොහෙන්ද පොල්ලෙලි එකපාර පාවිච්චි කරන ප්‍රමාණය මැෂින් එකට ඒ වගේ විස්තර ටික පොල්ලෙලි අපිට සප්ලයි කරන කට්ටිය ඉන්නවා මේවට මේ අපිට ඕන විදිහට පොල්ලි ලියනවා අපි ගෙඩිය පිටින් එකතු කරන්නේ එතෙන්ද ඒ කට්ටිය පොල් එකතු කරන තැන් වලින් DC ලෙලි ගහන ඒවා තමයි ගොඩක් මෙතෙන්ද ගන්නෙ ගෙවල් වල එකතු කරන ඒවා ගන්න නැහැ මොකද ගෙවල් එකතු කරන ඒවා අපිට අස්වැන්න අඩු මේකට අපිට ගොඩක්ම වෙන්න ඕනේ ෆයිබර් එකයි කොහොමත් එකයි තමයි අපිට වැටෙන්න ඕනේ හේතුව ඒ දෙකෙන් තමයි ගොඩක් ප්‍රොඩක්ට් එක එළියට දෙන්න ඕනේ. ගෙවල් වල එකතු කරන ඒවා ගන්න නැති හේතුව ගොඩක්ම ගෙවල් වල ලෙලි ගහනකොට ලෙල්ල එන ප්‍රමාණය අඩු වෙනවා. මොකද මස කියන දේ තමයි අපිට ගොඩක් වැදගත් වෙන්නේ මෙතෙන්ද. ඒකට කොහොබත් එකෙන් තමයි අපිට ගොඩක් ව්‍යාපාරයේ සියලු වියදම් රිකවර් කරගන්න අපි කොහොබත් එකෙන් ෆයිබර් එක තමයි පොඩ්ඩක් අපි ලාභයක් කියලා අයින් කරගන්නේ ඒක. DC ලෙලි ගන්නකින් තමයි අපිට මේ ස්වැන්නක් ගන්න පුළුවන් DC එකෙන්. සප්ලයිස් ලෝන තරම් ඉන්න අපිට ඒ කට්ටියට කෝල් එක දුන්නාම ඒ කට්ටිය අපිට එලි ඕන වෙලාවකට අපිට ගෙනත් දෙනවා. එලි වල අඩුපාඩු වෙන්න ඕනලාකට අපි එලි ගන්න chance එක තියෙනවා. එතකොට අයියේ පොල්ලෙල්ලක තෙතමනය ගැන කිව්වොත් කොච්චර වෙලාවක් ඒකට වතුර දානවද කොච්චර ප්‍රමාණයක් වගේ වතුර දාන්න ඕනද කියලා කතා කරමු. මේකේ එහෙම ප්‍රමාණයක් කියලා නෑ. මොකද මේක D1 කටර් එකක් තමයි මේක. ඉස්සර ආවා පෙට්ටි කුට්ටම් කියලා මැෂින් එකක් ඇවිල්ලා තියෙනවා. ඒක මට්ට වලේ වතුර පුරවපු වලකට පොල්ලෙලි දාලා ගොඩක් තෙමන්න ඕනේ. ඒකට වතුර කියන ප්‍රමාණදී ගොඩක් තියෙන්න ඕනේ. එහෙම කටර් එකක් නෙමෙයි මේක D1 එකක්. අපි මේකට ගෙනාපුවාම අපි වතුර මාන සිස්ටම් එකක් තියෙනවා මේ විදිහට හදාගත්ත ඒවා. ඒවා පොල්ලෙලි ගොඩට දාලා මෝටරෙන් අපි ඩිරෙක්ට් වතුර පාර අල්ලනවා. අපි දැක්කහම අපිට තේරෙනවා මේකට දැන් ඇවිල්ලා තියෙන තෙත ප්‍රමාණය අපිට ඇති කියලා. ඒතර අපි කපලා බලනවා මොකද කපද්දි කොහො කෙන්දත් එක්ක කොහො කෙන්ද කෑලි යන්න බෑ. කෑලි ගියොත් ඒක අපිට අපි සප්ලයිස් ලැබිලා ගන්නකොට අපිට කට් එකක් වැටෙනවා. ඒක හින්දා අපි හොඳට පොල්ලෙල්ල පොඟවන්න ඕනේ. ඒකට මෙච්චර ප්‍රමාණයක් ලීටර් ප්‍රමාණයක් කියලා එහෙම නැහැ. අපිට දර කපලා අපිට පුරුද්දට අපිට මේක දැක්කම තේරෙනවා දැන් මේකට සෙට් වෙලා ඇති කියලා. එහෙම බලලා තමයි අපි කටරකට දාන්නේ පොල්ලෙල්ල. එතකොට අයියේ මේ පොල්ලෙල්ල කපන්න ගනිද්දී මේ සම්පූර්ණ ගෙඩියක පොල්ලෙල්ලක් පිටින් කපන්න ගන්නවද නැත්නම් පාට වශයෙන් ගන්න පුළුවන්ද? නෑ අපි මේකට ඉරුවෙන් කරන්නේ නැහැ. අපිට මේක සම්පූර්ණ ලෙල්ල සාමාන්‍ය ගොඩක් අපිට එන්නේ ලෙලි 4ක එකක් තමයි සාමාන්‍ය මෙහෙම ගත්තහම මේකට තව ඉරු දෙකක් එන්න ඕනේ ලෙල්ල සම්පූර්ණ වෙන්න පොල් ගෙඩිය සම්පූර්ණ වෙන්න අපිට මේක සම්පූර්ණ ලෙල්ල පිටින් අපිට මැෂින් එකට තියන්න පුළුවන් මේ පැත්තට තමයි අපි ගොඩක් තියන්නේ මේ පැත්තට තිබ්බහම මේ තියෙන උල කෑල්ල සම්පූර්ණ මෙතන ඇනමලින් පීරෙන්න ඕනේ පීරුණාම තමයි මේ හරියට කෙන්ද අපිට එළියට එන්නේ මේ පැත්ත දාන්නේ නැහැ ගොඩක් දුරට හැම වෙලෙම අපි දාන්නේ මේ පැත්තට අපිට ලෙල්ල පිටින්ම මැෂින් එකට දාන්න පුළුවන් එහෙම ප්‍රශ්නයක් නැහැ මේක ඉරුවෙන් කරන්න ඕනේ නැහැ අපිට එතකොට පොල්ලෙල්ලක් මැෂින් එකට දාන තැන ඉඳලා කොහොබත් සහ කොහො වෙන වෙන තැනට වෙනකන් අපිට ප්‍රොසීඩියර් එක පාර්ට් එකෙන් පාර්ට් එකට පැහැදිලි කරමු. අපේ ඔපරේටර් ඉන්න මෙතනින් අපිට මැෂින් එක ගාවට අපිට දෙන්නෙක් හෝ තුන් දෙනෙක් ඕනේ. ඒ කියන්නේ කටර් එකේ ඉන්න ඔපරේටර්යි මෙතන පොල්ලෙලි අපිට දෙන්නෙක් විතර අපිට ඕනේ. එහෙම මේක දුවනවා නම් කාර්යක්ෂමතාවය තමයි අංක එකෙන්ම තියෙන්න ඕනේ. මොකද මෙතෙන්ට දෙන පොල්ලෙලි ප්‍රමාණය අනුව තමයි මෙයා මෙතන ඉඳන් කටර් එකකින් අපිට අපල අවුට්පුට් එකක් දෙන්නේ. ඒකට මෙතනින් පොල්ලෙලි තිබ්බහම කටර් එකේ ඉන්න කෙනා මෙතන ඉඳන් මේ ඇනමලට තමයි පොල්ලෙල්ල තියන්නේ. ඒක අපි ඉස්සරහ වීඩියෝ එකෙන් බලමු. තියන්නේ මෙතනින් අපිට පොල්ලෙල්ල මේ පැත්තට තිබ්බහම මේකෙන් වෙන්නේ මේක ඇනමල. මේකෙන් තමයි පොල්ලෙල්ල සම්පූර්ණයෙන්ම පීරන්නේ. පීරපු පොල්ලෙල්ල ඇනමලින් විසි කරනවා මෙතෙන්ට. ඒ කියන්නේ පීරන පොල්ලෙල්ල මෙතනින් විසි කරනවා මෙතෙන්ට. ඒ කියන්නේ මේක ඇතුළට.
මේක ඇතුලෙන් තමයි වැටෙන්නේ මේ කැලලට කියන්නේ ඩෙකෝඩිය කියලා කියන්නේ මේකට. මේකේ තියෙන ඇතුලේ එකමාරේ පට්ටමෙන් එක ෆ්ලැට් අයන් එකෙන් ගහපු අඟල් 4ක් දිග දත් කැලි 36ක් තියෙනවා ඇතුලේ. ඒකෙන් තමයි ලෙල්ල කුඩු කරලා දෙන්නේ අපිට. අතනින් පොල් ලෙල්ල අල්ලපුවාම මෙතනින් පීරනවා යන මලින් පීරලා මේක ඇතුලට දුන්නාම මෙතනින් තමයි ලෙල්ල කුඩු කරලා කොහු බත් ටික වැටෙන්නේ කන්වයර් එකට. මේකට කියන්නේ කන්වයර් එක කියලා. මේකට තමයි පොල් ලෙල්ලේ සම්පූර්ණම කොහු බත් ටික වැටෙන්නේ. කන්වයර් එක දිගේ යනවා කුඩු කරපු පොල් ලෙල්ලේ කොහු බත් ටික එදිම රයිසියට. අර තමයි රයිසිය. ඒක කැරගෙනව හැම වෙලේම ඒ කැරගෙනකොට ඒකෙන් තමයි සම්පූර්ණ මේක හලන්නේ. ඒ කියන්නේ අයින් වෙන්න ඕන කෙන්ද වෙනම ප්‍රයෝජනයට ගන්න කොහු බත් ටික වෙනම වෙන්නේ මෙතන. එළියට වැටෙන්නේ කාටු කෙන්ද කියලා තියෙන ඒක තමයි එළියට වැටෙන්නේ. ඒකත් අපතේ යෑමක් නෙමෙයි ඒක. ඒකත් කට්ටිය ඇවිල්ලා කිලෝ ගන්න අපින් අරයි යනවා. මේක තමයි අපි ප්‍රොඩක්ට් එකක් විදිහට කම්පැනි වලට ගෙනියන්නේ මේක. ඒක තමයි හොඳම කොහොබත් එක. ඉතින් ගත්තාම මේ පැත්තෙන් මේක ඇතුලේ තියෙන හුලම් පාරේ පවර් එකට තමයි මෙතනින් එළියට දාන්නේ කොහොමද කියන්නේ. ඒ කියන්නේ මේ ෆයිබර් එකේ මේ විදිහට පොල් එල්ල හොඳට තෙමෙන්න ඕනේ. තෙමුනහම කොහොබත් වල කෑ හිටින්නේ නැහැ. සාමාන්‍ය පොල් එල්ල අඩුවෙන් තෙමුනහම මේ වගේ කෑලි හිටිනවා කොහොම කෙන්දේ. මේක ඉතින් අපි වේලනකොට මේ අතර අහුවෙන කෑලි ටික අපි අයින් කරනවා. හරියට හොඳට පිරිසුදුව ගන්න ඕන පොල් එල්ල හොඳට තෙමිලා තියෙනවා. මේකට කියන්නේ ලේඩියා කෑල්ල කියලා කියන්නේ. මේක තිබ්බට ප්‍රශ්නයක් නැහැ. මේක වේලද්දි මේ ලේඩියා කෑල්ල හැලෙනවා. මේ වගේ කෑලි තමයි ඉතුරු වෙන්නේ. මේකත් ලොකු ප්‍රශ්නයක් නැහැ. මේක වේලද්දි හොඳට වේලෙද්දි මේ ලේඩියා කෑල්ල හැලෙනවා. හොඳට ගසන්න ඕන මේක. වේලනකොට. ඒකට තමයි මේක ලේඩියා කෑල්ල හැලලා හොඳ කොහු එකක් විදිහට අපි මේක කම්පැනි වලට දෙන්නේ. එතකොට කොහොම වල පොඩි ටික තියෙන්න වෙන්නේ ඒක ඇතුලේ තියෙන පොල් එල්ලේ තියෙන තෙතමනේ තෙතමනේත් එක්ක. ඒක අංක 1. ඒ වගේම මේක ඇතුලේ තියෙන ඩෙකෝඩියේ තල සෙට් එක හොඳට ඒ කියන්නේ හොඳ තල වෙන්න ඕනේ. ඒ කියන්නේ ඇද්ද වෙලා නැතුව, ගෙවිලා නැතුව එහෙම තියෙන්න ඕනේ. ඊට කලින්ම එනමල හොඳ එනමලක් වෙන්න ඕනේ. එතනින් තමයි මේ කියන්නේ පළවෙනි ස්ටෙප් එකක් විතර පීරලා දෙන්න එතන. එතනින් හරියට පීරුම් නැත්නම් කොච්චර ලෙල්ල තෙමුවත් වැඩන්නේ මෙතන කෑලියනවා අපිට. ඒ කියන්නේ මේ ලේඩියා කෑලි වල ගෙන කෙන්දත් එක්ක. එතකොට අය මෙතන මේ කොහොත් එක කොහො බට්ටේ වගේ මික්ස් කරලා තියෙන්නේ. ඔව්. ඒක වෙන්නේ මේක ඇතුලේ සාමාන්‍යයෙන් අපි කියන්නේ ඩෙකෝඩිය ඇතුලේ කොහොබත් කෙන්ද රැඳෙන කාලේ අඩු වුණාම මෙතනින් එළියට ඉක්මනට දානවනේ කෙන්ද. ඒ කියන්නේ අතනින් ලෙල්ල යන මලින් ඩෙකෝඩිය ඇතුලට වැටුනහම මේක ඇතුලින් ඉක්මනට කොහු කෙන්ද එළියට එනවා. ඒක රැඳෙන කාලේ අඩු වුණාම තමයි කොහොබත් එක්ක අපිට එළියට එන්නේ. මේ කොහු කෙන්දත් එක්ක කොහොබත් එළියට එන්න රැඳෙන කාලේ අඩු වුණාම. ඒක බැලන්ස් කරගන්න අපි ඩෙකෝඩිය ඇතුලේ තියෙන තල සෙට් එක මැෂින් එකේ පැත්තට අපි හැඩ ගහනවා. මේ හැඩ ගහනකොට අපිට මේක ඇතුලේ කොහු කෙන්ද රැඳෙන කාලය අපිට වැඩි කරගන්න පුළුවන්. මේ කාලය වැඩි වෙනකොට කොහු කෙන්දත් පිරිසුදුව වැටෙනවා. මේ කොහොබත් වෙන එකත් අඩු වෙනවා. එතකොට මේ මැෂින් එකට දෙන පවර් සප්ලයි එක ගැන අපි කතා කරොත් මොන වගේ පවර් එකක්ද මේ මැෂින් එකට දෙන්නේ? මේකට අපිට සිංගල් ෆේස් වලින් මේක පාවිච්චි කරන්න බෑ. මේකට 3 ෆේස් ඇම්පියර් 60 ඕන. මොකද මේ මෝටර තියෙනවා මේක මේ මෝටරේ ඇම්පියර් 30 මෝටරයක්. අරක ඇම්පියර් 15 එකක්. තවත් තියෙන උඩ මෝටර දෙකක් තියෙනවා. ගියර් බොක්ස් දෙකක් තියෙනවා. ඔය බලපුවාම මේකට ඇම්පියර් 50 ගාණක් යූස් වෙනවා. ඒකට අනිවාර්යෙන් අපි ඇම්පියර් 60 සප්ලයි එක තමයි ගන්න 3 ෆේස් එක. මේක තමයි මේන්න පැනල් බෝඩ් එක. මේක 3 ෆේස් 60 ගහම පැනල් බෝඩ් ගන්න තියෙන්නේ. ඒකට සාමාන්‍යයෙන් අපි සේෆ්ටිය පැත්තෙන් ගත්තොත් එහෙනම් මේකට PFR ස්පීඩ් ඔක්කොම දාලා තියෙන මොකද අකුණු ගහද්දි මෝටර වලට එහෙම දෙන ඩැමේජ් එක අවම කරගන්න ඕන නිසා මේ ස්පීඩ් දාලා තියෙනවා. ඊට අමතරව කපාටම සප්ලයි එක ඩ්‍රොප් වෙච්ච වෙලාවක අපව සප්ලයි එක ඔන් වෙනකොට එන කරන්ට් එක ඕවර්ලෝඩ් වෙනවා සමහර වෙලාවට. ඒ වෙනකොට මෝටර වලට හානි වෙන නිසා අපි PFR යූස් කරලා තියෙනවා. මොකද ඒකෙන් අපිට මෝටර වල සම්පූර්ණ ඇම්පියර් එක බැලන්ස් කරලා දෙනවා. ඒක මෝටර වල කිසිම හානියක් වෙන්නේ නැහැ. ඉලෙක්ට්‍රික් පැත්තෙන් මේ සේෆ්ටි අනිවාර්යෙන් අපි තියාගන්න ඕන. මොකද ඒ මෝටරයක් වෙනත් පිටුනොත් එහෙම ලක්ෂ 5න් එහා වෙනවා මෝටරයක්. මොකද
මේන්ම දුවන්නේ මේ මෝටරේ තමයි. මොකද ඩිකෝඩියට ලොකු සප්ලයි එකක් යනවා ඇම්පියර් 30ක් දෙනවා මේකට. මොකද මේකත් හිර වෙන වෙලාවල් තියෙනවා. ඒ කියන්නේ පොල් එල්ල ඕනවට වැඩිය හිර වෙලා මෙතනින් ඕවර්ලෝඩ් වුණාම මෝටරේ රත් වෙලා හිර වෙනවා. ඒතකොට මෝටරේ පිච්චෙන නිසා තමයි අර විදිහට අපි PFR දාලා SPD එහෙම දාලා හරි ගස්සලා තියෙන්නේ. හරි මේ වෙලාවේ අපිත් එක්ක සම්බන්ධ වුණු මේකේ අයිතිකාර අයියට අපි ගොඩක් ස්තුතිවන්ත වෙනවා. අපිට මේ දේවල් ගැන දන්නේ නැති දේවල් ගැන ගොඩක් කියලා දුන්නට. Thank you අයියේ. මේ අවස්ථාව දුන්නාට thank you. අපි දැන් බලන්න යන්නේ මේ කර්මාන්ත ශාලාවට ගෙන ආපු පොල්ලෙලි වලින් කොහොමද කොහු බත් සහ කොහු වෙන් වෙන්නේ කියලා. ඔයාලට දැන් පේන්න තියෙන්නේ මේ කර්මාන්ත ශාලාවට ගෙන ආපු පොල්ලෙලි වලට වතුරේ හින විදිහ. මෙතන වැදගත්ම දේ වෙන්නේ පොල්ලෙලි වල තෙතමන ප්‍රතිශතය. වතුර පොල්ලෙලට උරා ගන්න ප්‍රමාණය අනුව තමයි අපේ නිෂ්පාදනයේ ගුණාත්මකභාවය තීරණය වෙන්නේ. දැන් ඔයාලට මේ පේන්නේ මැෂින් එකේ පවර් සප්ලයි එක ඔන් කරාම මැෂින් එක වැඩ කරන්න පටන් ගන්න විදිහ. මේ ඔයාලට පේන විදිහට තමයි පොල්ලෙල මැෂින් එකට ඇතුල් කරන්නේ. ඇනමලයට ඇතුල් කරපු පොල්ලෙල්ල මේ පේන කුටීරය හරහා තමයි ඩිකෝඩියට යන්නේ. ඩිකෝඩියේදී වෙන්නේ පොල්ලෙල්ල පීරීමක් වැනි දෙයක්. එතනින් තමා කොහු බත් සහ කොහු වෙන් වෙන්නේ. ඉතින් මේ ඩිකෝඩියේදී වෙන් කරගත්ත කොහු බත් කෙලින්ම වැටෙන්නේ කන්වයර් එකට. කන්වයර් එක දිගේ තමා රයිසියට යන්නේ. මෙතනදී රයිසිය ක්‍රියාත්මක වෙන්නේ පෙනේරයක් වගේ. එතකොට මේ රයිසියෙන් කරන්නේ කොහු බත්තුයි රොඩු කෑලි වෙන් කරන එක. එතකොට මේ රයිසියෙන් වෙන් කරගත්ත කොහු බත් පෙනේරය හරහා බිමට වැටෙද්දී අනිත් පැත්තෙන් රොඩු කෑලි අයින් වෙලා යනවා. එතකොට මේ ඔයාලට පේන්නේ ඩිකෝඩියේදී වෙන් කරගත්ත කොහු එළියට එන විදිහ. ඉතින් අපි දැන් මේ බැලුවේ මේ මැෂින් එක ආකාරයෙන් පොල්ලෙලි වලින් කොහොමද කොහු බත් සහ කොහු වෙන් කරගන්නේ කියලා. ඊළඟට අපි බලමු මේ මැෂින් එකෙන් වෙන් කරගත්ත කොහු බත් වල තෙතමනය අඩු කරන ගමන් වේල ගන්න කොහොමද කියලා මේ වැඩ කරන සේවක මහත්මියකගෙන් අහලා. මැෂින් එකෙන් වෙන් කරගන්න කොහුපත් වලට මෙතන මොකද්ද වෙන්නේ කියලා. මෙතනින් වෙන්නේ අපි මේවා වේලනවා. අවුවට දාලා වේලනවා. වේලන්න ප්‍රමාණයක් තියෙනවා. වේලුණාම අපි මේ තැන් තැන් වල ගොඩවල් චුට්ටි ගොඩවල් ගහලා වොයිස් මීටර් එක ගහලා බලනවා.
එතකොට ඒක 25ට අඩු නම් මේක එකතු කරන්න පුළුවන් අපිට. 25ට වැඩි නම් බෑ එකතු කරන්න. එහෙනම් තමයි ඉතින් මේක වේලන්නේ. ඒක එතකොට උර වලට පුරවන්නේ 25ට අඩු. අඩු මට්ටමේ තියෙනවා නම් තමයි අපි මේ ටික උර කරන්නේ. එතකොට මේ වේලුම් මට්ටම ඇති. විදිහට තමයි මෙතන කොහොබත් වේලන ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. කොට අපි කොහොබත් මෙහෙම වේල ගනිද්දී වේලපු කොහොබත් තියෙන්නේ මෙන්න මේ වගේ. අර අපිට පේන්නේ වේලපු කොහු ගොඩක්. අපි බලමු වේලපු කොහු මොන වගේද තියෙන්නේ කියලා. එතකොට මේ අපිට පේන්න තියෙන්නේ වෙන් කරලා ගත්ත වේලපු කොහු. එතකොට මේ මං අතේ පේන්න තියෙන්නේ වේලපු කොහු. මේ මං පිටිපස්සෙන් පේන්නේ වේලපු කොහු ගොඩක්. මේ කොහු ගොඩවල් වශයෙන් තමයි අපි ගැනුම් කරුවන්ට ලබා දෙන්නේ. එතකොට මේ කොහුපත් වේලලා ඉවර වෙලා අපි උර වලට පුරවලා තමයි ගැනුම් කරුවන්ට ලබා දෙන්නේ. අපි බලමු දැන් ඒ උර කොහොමද අපි පුරවලා තියෙන්නේ කියලා. එතකොට අපිට මේ පේන්නේ අතන බිමේ හොඳින් වේලාගත්ත කොහොබත් උර වලට පුරවලා ගබඩා කරලා තියෙන්නේ කොහොමද කියලා. එතකොට මේ මං අතේ තියෙන්නේ වේලා ගන්න පෙර කොහොබත්. අපි බලමු වේලා ගත්තට පස්සේ කොහොබත් කොහොමද කියලා. එතකොට මගේ මේ අත් දෙකේ තියෙන්නේ වේලා ගන්න පෙර කොහොබතුයි වේලා ගත්තට පස්සේ තියෙන කොහොබතුයි. අපිට මේක බලන්න පුළුවන්. මේක මෙහෙම ප්‍රෙස් කරපුවාම මේක අපේ ඇඟිලි වල හැඩයටම හිටිනවා. මේ කොහොබත් එහෙම අපේ ඇඟිලි වල හැඩයකට හිටින්නේ නැහැ. ඒක උපරිමයට වෙල්ලා තියෙන හින්දා. එතකොට අපි මේ දැන් කතා කරේ කොහොබත් නිෂ්පාදනය වෙන ක්‍රියාපිළිවෙල ගැන. ඉතින් අද මේ වීඩියෝ එක පුරාවටම අපි කතා කරේ කොහො කර්මාන්තය ගැන. පොල්ලෙල්ලක් මේ කර්මාන්ත ශාලාවට එන්නේ කොහොමද? කොහොබත් සහ කොහො විදියට වෙන් වෙන්නේ කොහොමද? ඒක ගැනුම් කරුවන් අතරට පත් වෙන්නේ කොහොමද කියලා. ඉතින් කොහො කර්මාන්තය ගැන ගොඩක් දේවල් ඔයාලා මේ වීඩියෝ එකෙන් දැනගන්න ඇති කියලා මම විශ්වාස කරනවා. ඒක හින්දා ඔයාලා මේ වීඩියෝ එකට ලයික් කරන්නත් අමතක කරන්නේ නැතුව ඔයාලගේ අදහස පල්ලෙහ කමෙන්ට් සෙක්ෂන් එකෙන් දාලා යන්න. ඒ වගේම මේ වගේ වටිනා වීඩියෝ නරඹන්න අපේ සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ඉතින් ඔයාලට සුබ දවසක්.